සුබුදෑසනක් කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්න හිතුවේ වර්තමාන ලෝකයේ ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය ගැන මගේ අදහස කියන්න ඕනකම තියෙන නිසා මුලින්ම කියන්න කැමතියි මම එහෙම ජාත්‍යන්තර මට්ටමේ යුද විශ්ලේෂණයක් කරන්න තරමට ප්‍රාමාණික බුද්ධියක් තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් පුරවැසියෙක් විදියට මේ පිළිබඳව අවධානයෙන් ඉන්න කෙනෙක් විදියට මගේ අදහස් මම හොයාගත්ත දේවල් ඔබත් එක්ක බෙදා හදාගන්න කොහොමදයි කියලා හිතුන නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සමාජ ජාලා බලනකොට පේන්න තියෙන දෙයක් තමයි ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කරපු ජාතිවාදී ප්‍රවණතාවයන් මිනිසු තුළ මුල් බැසගෙන තියෙනවා. ඒ නිසා එවැනි ප්‍රවණතාවයන් තියෙන අය තමයි මේ කියන්නේ මේ යුද්ධෙදී ඉරානය පරදින්න ඕන කියන එක. මොකද හේතුව ඉරානයේ ඉන්නේ මුස්ලිම්වරු නිසා. මොකද මුස්ලිම්වරු මේ ලෝකෙට අනවශ්‍ය කණ්ඩායමක් බව ඔවුන් මේකෙන් සමූල ඝාතනය කිරීම, ඔවුන් මේ ලෝකෙන් තුරන් කර දැමීම දේශප්‍රේමී ක්‍රියාවක් විදියට අර්ථ ගන්නවන කණ්ඩායම් ඕන තරම් අපිට හමු වෙනවා. ඇත්තට මේක දැනුවත් හෝ නොදැනුවත් වෙලා තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර විසින් නිර්මාණය කරපු විශාල ප්‍රොපගැන්ඩාවක්කට හසු වීම තමයි මේකට හේතුව. දැන් මම අහන්න කැමතියි ඔය මුස්ලිම්වරු මේ ලෝකෙට තර්ජනයක් නම් ඉතින් මේ මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කරන්නේ කිලෝමීටර් 2000ක් ඈත ඉඳලා. ඊශ්‍රායලයේ ගුවන් යානා ගිහිල්ලා කිලෝමීටර් 2000ක් ඈත තියෙන ඉරානයට ගහලෙනවා. එතකොට කාගේ ගුවන් කලාපයේද කාගේ ගුවන් සීමාවද පාවිච්චි කරලා තියෙන්නේ? කාගේද? ඉරාකේ, සෞදි අරාබියේ වගේ රටවල මේ ඔක්කොම මුස්ලිම් රටවල්. මේ ගල්ෆ් කලාපේ රටවල්. එතකොට දැන් ගෝතමාලාවට ප්‍රහාරයක් දියත් කරනකොට හරි වියට්නාමයට ඇමරිකාව ගහනකොට හරි වියට්නාම මුස්ලිම්වරු හිටියද? නෑනේ. අනිත් පැත්තෙන් යුක්‍රේනයේ ලවා රුසියාවේ ආර්ථිකය බිඳවට්ටන්න රුසියාවේ තියෙන බලය යුද ශක්තිය හීන කරලා දාලා ඕන්න මේ ලෝකෙන් අයින් කරන සැලසුම්. එතකොට රුසියාවේ වැඩිපුරම ඉන්නේ මුස්ලිම් අය. අනිත් පැත්තෙන් චීනයට සම්බාධක දාන්න හදලා තායිවානය ලව්වා චීනයත් එක්ක ගැටුමක් හදවලා ව්‍යාපාර ශේෂ්ත්‍රයෙන් උඩට එන්න හදන චීනය වටන්න හදන එක. ඒතර චීනය වැඩිපුරම ඉන්නේ මුස්ලිම්වරුද? නෑ. ඒක නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව තමයි ඇමරිකාවට දීර්ඝ කාලයක් තිස්සේ යාළගේ උපාය මාර්ග වෙලා තියෙන්නේ මේ ලෝකේ ඒක කේන්ද්‍රීය ලෝකයක් බවට පත් කරගන්න. ඒකට බාධාවක් වෙන ප්‍රධාන රටවල් කීපයක් තුන එකක් රුසියාව අනිත් පැත්තෙන් චීනය. වර්තමානයේකට ලොකුම බාධාව තමයි බටහිර ආසියාවේ නැත්තම් ගල්ෆ් කලාපේ තියෙන ඉරානය. ඉරානයේ මොනම හේතුවක් නිසාවත් ඇමරිකාවට හීලෑ වුන්නේ නැහැ. හීලෑ වෙච්ච රටවල් හීලෑ කරගත්තා. කටාර් වගේ රටවල්, සෞදි අරාබිය වගේ රටවල්, හීලා නොවෙච්ච රටවල් වලට සිරියා වගේ රටවල් වලට ප්‍රහාර එල්ල කරලා නැවැත්තුවා. නමුත් ඉරානයේ ඇත්තටම මොන කතාව කිව්වත් විද්‍යාව හා තාක්ෂණයට විශාල ඉඩකඩක් දීපු බුද්ධිමතුන් බිහි කරපු විද්‍යාඥයෝ බිහි කරපු සෛරි රාජ්‍යයක්. ඒ නිසා මේ මොහොතේ ලෝකයේ බලතුලනය ආරක්ෂා කර ගැනීම වෙනුවනුත් ලෝක සාමය ආරක්ෂා කර ගැනීම වෙනුවනුත් මේ මොහොතේ ඉරානයේ පැවතිය යුතුමයි. ඒ නිසා මම කොන්දේසි විරහිතව ඉරානෙත් එක්ක හිට ගන්නවා. ඊශ්‍රායලෙත් එක්ක මට කොහොමවත් හිට ගන්න යුක්තිසහගත අයිතියක් නැහැ. මොකද ඊශ්‍රායලය කියලා කියන්නේ මේ ලෝකයේ සාමයට ප්‍රධානතම හතුරා. ඔවුන් තමයි ඇත්තටම මේ යුද ගිනිදැල් අවුලලා අස්ථාවර ඇමරිකාවක් අස්ථාවර ලෝකයක් ස්ථාවර ඇමරිකාවක් හදන වැඩේ ඒජන්තය විදියට වැඩ කරන්නේ මේ කලාපය ඇතුළේ ඊශ්‍රායල්. ඉතින් ඒ නිසා අපි අනිවාර්යෙන් මේ මොහොතේ ඉරානයේ පවතින ඕන බලාගෙන ඉන්නවා රුසියාව සහ චීනය මොකද්ද කරන්නේ කියලා මේ ඇමරිකානු ප්‍රහාරයත් එක්ක. ඉතින් මම ඔබෙන් ඉල්ලන්න කියන දේ තමයි මේ මුස්ලිම්වරුන් මේ ලෝකෙන් අයින් කරන්න ඕන කියන කතාවට ඔබ පක්ෂග්‍රාහී වෙන්න එපා. මතක තබා ගන්න හොඳට. එදා රුසියාව නොතිබුණා නම් රුසියන් ජාතිකයෝ නොතිබුණා නම් අද ඔය කතා කරන ඊශ්‍රායලින් යුදවුවොත් නෑ මහ ලොකු මොළ තියෙන මොසාඩ් එක හදපු ඔය වර්ණා ටිකක් කරනෝනේ. ඔය මොන වර්ණා කරත් අපි දන්න ඕනේ ලක්ෂ 33ක් හිටපු යුදවුව පෝලන්තේ ලක්ෂ 3ට අඩු වෙන හැටි. ලක්ෂ 30ක් සමූල ඝාතනය කරන්නේ හිට්ලර් කිව්ව ආර්යෝ තමයි ප්‍රබල ලෝකේ